සුබ දවසක් ඔයාලා හැමෝටම. අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ අපේ කාට් එක කොහොමද ඩිසයින් කරගත්තේ කියලා. අපේ කාට් එක ඩිසයින් කරගත්තේ biodashboard.php ෆයිල් එකේ. මේ තියෙන අපේ biodashboard.php ෆයිල් එක. අපේ biodashboard.php ෆයිල් එක ගත්තොත් ඒකෙදි මුලින්ම අපේ ඩිසයින් එකේදී අපි මුලින්ම div tag එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ අපේ tab navigation part එක හදාගෙන තියෙනවා. අපේ tab navigation part එක ගත්තොත් ඒකෙදි මුලින්ම අපි div tag එකක් දාගෙන ඊට පස්සේ ඒක ඇතුලේ අපි තව div tag එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ ඒක ඇතුලේ අපි anchor tag දෙකක් දාගෙන තියෙනවා. පළවෙනි එක dashboard එකට, ඊළඟ එක cart එකට. ඊට පස්සේ අපි හදාගෙන තියෙන dashboard tab එකට අදාළ කොටස. ඒකෙදී අපි මුලින්ම මේ විදිහට if එකක් දාගෙන අපේ tab එක dashboard නම් මෙතනදී අපි section එකක් හදාගෙන තියෙනවා. අපේ section එක ඇතුලේ අපි div tag එකක් දාගෙන ඒක ඇතුලේ h2 tag එකක් දාගෙන තියෙනවා biodashboard කියලා. ඊට පස්සේ අපි paragraph tag එකක් දාගෙන manage your learning journey කියලා හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි ඒ section එක ඉවරනාට පස්සේ අපි මේ if එකේ else if එක දාගෙන අපේ tab එක cart නම් මෙතනදී අපි section එකක් දාගෙන තියෙනවා මේ විදිහට. ඒ section එක ඇතුලේ අපි div tag එකක් දාගෙන ඒක ඇතුලේ h2 tag එකක් දාගෙන තියෙනවා shopping cart කියලා. ඊට පස්සේ අපි paragraph tag එකක් දාගෙන තියෙනවා review your items before checkout කියලා. ඊට පස්සේ අපි ඒ section එකේ උරුණාට පස්සේ අපි තව section එකක් හදාගෙන තියෙනවා. ඒකෙදී අපි if එකක් දාගෙන අපේ cart items එක empty නම් මෙතනදී අපි div tag එකක් දාගෙන තියෙනවා. ඒ div tag එක ඇතුලේ අපි තව div tag එකක් දාගෙන අපේ cart එකේ emoji එක දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි h2 tag එකක් දාගෙන your cart is empty කියලා හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී paragraph tag එකක් දාගෙන ඒක අපි දාගෙන තියෙනවා explore our wide range of skills and start your learning journey today කියලා. ඊට පස්සේ අපි anchor tag එකක් දාගෙන මේ විදිහට browse skill කියන බටන් එක හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි else එකේ අපි div tag එකක් දාගෙන තියෙනවා මේ විදිහට. ඒ div tag එක ඇතුලේ අපි තව div tag එකක් දාගෙන අපි for each එකක් හදාගෙන තියෙනවා. ඒකෙදී අපි cart items එක item කියලා ගන්න හදාගෙන තියෙනවා. ඊට පස්සේ seller name කියලා variable එකක් හදාගෙන තියෙනවා මේ විදිහට. ඊට පස්සේ අපි මේ විදිහට cart item එක design කරගෙන තියෙනවා. ඒකදී අපි මුලින්ම anchor tag එකක් දාගෙන href එකට දාගෙන තියෙනවා product view.php ෆයිල් එකේ item එකට දාලා id එකට යන්න කියලා. ඊට පස්සේ අපි මේ විදිහට id එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී අපි div tag එකක් දාගෙන ඒක ඇතුලේ if එකක් දාගෙන තියෙනවා items එකේ image url එක තියෙනවා නම් කියලා. image url එක තියෙනවා නම් මෙතනදී image එක පෙන්වන්න අපි int tag එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි else එකේ මේ විදිහට div tag එකක් දාගෙන image එකක් නැත්තම් අපේ book emoji කියන එක පෙන්වන්න කියලා හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපේ if එක end වෙනවා. ඊට පස්සේ අපි div tag එකක් දාගෙන ඒක ඇතුලේ තව div tag එකක් දාගෙන ඊට පස්සේ ඒක ඇතුලේ තව div tag එකක් දාගෙන h3 tag එකක් දාගෙන තියෙනවා අපේ title එකට. ඊට පස්සේ අපේ paragraph tag එකක් දාගෙන ඒක ඇතුලේ echo කරලා තියෙනවා seller name එක. ඊට පස්සේ අපි මේ විදිහට බටන් එකක් දාගෙන ඒකට අපි svg එකක් දාගෙන තියෙනවා මේ විදිහට. ඊට පස්සේ අපි මේ විදිහට div tag එකක් දාගෙන ඒක ඇතුලේ span tag එකක් දාගෙන තියෙනවා අපේ ඒකට echo කරලා තියෙන items එකේ level එක. ඊට පස්සේ මෙතනදී අපි තව span tag එකක් දාගෙන අපේ price එක echo කරගෙන තියෙනවා. ඊට පස්සේ එතනින් අපේ for each එක end වෙනවා. ඊට පස්සේ මෙතනදී summary column එක හදාගෙන තියෙනවා. ඒකදී අපි side කියලා tag එකක් දාගෙන ඒක ඇතුලේ div tag එකක් දාගෙන තියෙනවා මේ විදිහට. ඊට පස්සේ ඒ div tag එක ඇතුලේ h2 tag එකක් දාගෙන තියෙනවා order summary කියලා. ඊට පස්සේ අපි මේ විදිහට div tag එකක් දාගෙන ඒක ඇතුලේ තව div tag එකක් දාගෙන අපි span tag එකක් දාගෙන තියෙනවා subtotal කියලා. ඊට පස්සේ අපි තව span tag එකක් දාගෙන අපේ subtotal එක echo කරගෙන තියෙනවා මේ විදිහට. ඊට පස්සේ අපි මේ විදිහට div tag එකක් දාගෙන ඒක ඇතුලේ තව div tag එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ මේ විදිහට span tag එකක් දාගෙන course document delivery fee කියලා හදාගෙන තියෙනවා. ඊළඟට මෙතනදී තව div tag එකක් දාගෙන ඊට පස්සේ ඒක ඇතුලේ span tag එකක් දාගෙන අපි මේ විදිහට question mark එක හදාගෙන තියෙනවා. ඊට පස්සේ question mark එක උඩට ගියාට පස්සේ අපිට මේ මෙතන මේ වාක්‍ය display වෙන්න මෙතනදී අපි තව div tag එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී span tag එකක් දාගෙන අපේ total delivery fee එක echo කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී අපි div tag එකක් දාගෙන ඒක ඇතුලේ තව div tag එකක් දාගෙන
ඒක ඇතුලේ ස්පෑන් ටැග් එකක් දාගෙන අපි ටෝටල් කියලා හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි තව ස්පෑන් ටැග් එකක් දාගෙන අපේ ටෝටල් එකේ කෝ කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී අපි බටන් එකක් දාගෙන හදාගෙන තියෙනවා proceed to check out කියලා. ඊට පස්සේ මෙතනදී paragraph tag එකක් දාගෙන තියෙනවා secure check out powered by pay here කියලා. ඊට පස්සේ මෙතනදී අපේ site එක ඉවර වෙනවා. ඊට පස්සේ මෙතනදී if එක end වෙනවා. ඊට පස්සේ අපි toast for notification part එක හදාගෙන තියෙනවා. ඒකදී අපි div tag එකක් දාගෙන ඒක ඇතුලේ තව div tag එකක් දාගෙන ඒ div tag එක ඇතුලේ span tag එකක් දාගෙන අපි මේ විදිහට right icon එක දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි තව span tag එකක් දාගෙන අපි හදාගෙන තියෙනවා remote from card කියලා. ඉතින් අපි දැන් බලමු අපේ design එක කොහොමද display වෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ අපේ home page එක. අපි log වෙලා ඉන්නේ buyer කෙනෙක් විදිහට. මෙතනදී අපේ go to dashboard button එක click කරාට පස්සේ අපේ buyer dashboard එකට යනවා. අපි buyer dashboard එක තාම design කරගෙන නැහැ. මේ තියෙන්නේ අපේ cart එකට අදාළ design එක. මෙතනදී අපේ shopping cart කියලා පෙන්නනවා. ඒකට අදාළ paragraph tag එක තියෙනවා. මෙතනදී අපේ cart ටිකක් add කරගෙන තියෙනවා. අපේ cart item එකක් ගත්තොත් මෙතනදී අපේ cart item එකේ title එක පෙන්නනවා. ඊට පස්සේ seller ගේ name එක පෙන්නනවා. ඊට පස්සේ level එක පෙන්නනවා. price එක පෙන්නනවා. මෙතනදී අපි delete එකට අදාළ SVG එක දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී order summary එක හදාගෙන තියෙනවා. ඊට පස්සේ ඒකේ ඇතුලේ subtotal එක මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ cost document delivery fee කියන එක පෙන්නනවා. ඊට පස්සේ මෙතන question mark එක ගියාට පස්සේ ඒකේ display වෙන වාක්‍ය පෙන්නනවා. ඊට පස්සේ මෙතනදී අපේ ඒවට අදාළ subtotal price එක ඊට පස්සේ delivery fee එක මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ total එක පෙන්නනවා. total එකට අදාළ price එක අපි echo කරගත්ත ඒක පෙන්නනවා. ඊට පස්සේ මෙතනදී proceed to check out කියන බටන් එක පෙන්නනවා. ඊට පස්සේ මෙතන දාගත්තු paragraph tag එක පෙන්නනවා. අපේ toast notification එක ගත්තොත් ඒකදී අපි මේ විදිහට delete button එක click කරාට පස්සේ මේ විදිහට toast notification එක එනවා. ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා කරේ අපේ cart එකේ design එක ගැන. අපි ඊළඟ වීඩියෝ එකෙන් තවත් දවසක හමු වෙමු.